සලාලාහි පරීක්ෂමය කියන්නේ රෝමානයේ දොහා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් බවට පත් කරන අපූරු කාලයකි. අද අපි යන්නේ සලාලා නගරයට ආසන්නව පිහිටි සොබාදහමේ සුන්දරත්වය උපරිමයෙන් අත්විඳිය හැකි ඇයින්කෝදිය ඇල්ල නැරඹීමටයි. පරීක්ෂමයේදී දොහා කඳුකරය මීදුමෙන් වැසී යන අතර වියලි කඳුකර භූමිය කොළ පැහැති මනරම් තනබිම් බවට පත්වේ. කඳු අතරින් ගලා යන ජල දහරා, තෙතබරිත මාර්ග, කොළ පැහැති ගස්වැල් සහ මීදුමෙන් වැසුණු කඳු මුදුන් මෙම ප්‍රදේශයට අමතක නොවන සුන්දරත්වය එක් කරයි. අපි සලාලා නගරයෙන් පිටත්ව අයින්කෝ දෙසට ගමන් කරන විට මාර්ගයේ දෙපස දකින්න ලැබෙන්නේ පරීක්ෂමයේදී ජීවය ලබන සුන්දර පරිසරයකි. මීදුම අතරින් ඉහළට නැගෙන කඳු පන්ති, කොළ පැහැයෙන් වැසුණු දන් සහ වනාන්තරයක් මැදින් ගමන් කරන වංගු සහිත මාර්ග. ගමනම විශේෂ අත්දැකීමක් බවට පත් කරයි. කඳුකර මාර්ගයේ ඉදිරියට යන විට සමහර ස්ථානවල මාර්ගය දෙපසින් කුඩා ජල දහරා ගලා යන ආකාරය දැකගත හැකියි. වැසි සහ මීදුම නිසා තෙතබරිත වූ පස, ගල් අතරින් ගලා යන පිරිසිදු ජලය සහ තනකොළවල රැඳී ඇති ජල බිඳු පරිසරයට අලුත්ම ජීවයක් ලබා දෙයි. ඉහළට යන විට මීදුම තව තවත් ඝන වන අවස්ථා තිබෙනවා. සමහර වෙලාවට අප ඉදිරියේ ඇති කඳු පවා මීදුම තුළ අතුරුදන් වී යනවා වගේ පෙනෙනවා. තවත් මොහොතක සුළඟත් සමග මීදුම තරමක් ඉවත් වූ විට දුරින් දිස්වන කඳු පන්ති අපට දැකගත හැකියි. මේ දර්ශනය ඇත්තටම සිතුවමක් වගේ. එක් පැත්තක මීදුමෙන් වැසුණු කඳු, තවත් පැත්තක කොළ පැහැති තනබිම්, මැදින් වංගු වෙමින් දිවෙන මාර්ගය, ඒ අතරින් ගලා යන ජල දහරා, මේ සියල්ල එකට එකතු වූ විට අයින්කෝ අවට පරිසරය පරීක්ෂමයේදී සලාලාහි නැරඹිය යුතුම ස්ථානයක් බවට පත්වේ. අයින්කෝ වෙත ළඟාවන විට දිය ඇල්ල අවට ඇති ස්වභාවික පරිසරය තවත් ආකර්ශනීය වේ. කඳු බැවුම් අතරින් පහළට ගලා එන ජලය ගල් මතට වැටෙමින් කුඩා දිය දහරාවන් නිර්මාණය කරයි. වැසි වැඩි කාලවලදී ජල ප්‍රමාණය වැඩිවීම නිසා මෙම ස්ථානයේ සුන්දරත්වය තවත් වැඩි වේ. දිය ඇල්ල අවට ඇති තනබිමේ පරීක්ෂමයේදී විවිධ ශාක සහ තනකොළ වේගයෙන් වර්ධනය වේ. මේ නිසා කඳුකර භූමිය කොළ පැහැති විශාල මැදිරියක් වගේ පෙනෙනවා. මීදුමෙන් වැසුණු කඳු සහ කොළ පැහැති තනබිම් අතරින් ඇවිද යන විට නගරයේ කාර්යබහුල ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඈත් වූ බවක් දැනෙනවා. මෙම ප්‍රදේශයේ කුරුල්ලන් සහ වෙනත් කුඩා සතුන්ද දැක ගැනීමට අවස්ථාව ලැබෙන්න පුළුවන්. විශේෂයෙන්ම උදෑසන සහ සවස වැනි නිහඬ වේලාවල ගස් අතරින් ඇසෙන කුරුල්ලන්ගේ හඬ, ගලා යන ජලයේ ශබ්දය සහ සුළඟේ හඬ මෙම ස්ථානයේ ස්වභාවික සංගීතය බවට පත්වේ. සමහර අවස්ථාවලදී දොහා ප්‍රදේශයට ආවේනික ඔරික් සහ කඳුකරයේ සැරිසරන වෙනත් සතුන් ගැනත් අවධානයෙන් සිටිය හැකියි. එහෙත් වන සතුන්ට බාධා නොකර ආරක්ෂිත දුරකින් නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්.